සුබ සන්ධ්‍යාවක් වේවා යාළුවනි. ඔයාලා ළඟත් මේ වගේ 1968 අවුරුද්දේ නිකුත් කරපු පරණ රුපියල් 2 කාසියක් තියෙනවද? අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ඒ රුපියල් 2 කාසිය තමයි. මේ කාසියේ පැරකුම්බ රජුරෝ තමයි ඉන්නේ. දෙපැත්තේ වී කරල් දෙකක් තියෙනවා. වී කරල් තියෙනවා. ඊට පස්සේ ආහාර වැඩියෙන් වගා කරමු කියලා ලියලා තියෙනවා. ඒ පැත්තේ. ගොඩක් අය හිතන්නේ මේක නිකම් පරණ කාසියක් විතරයි කියලා. ඒත් මේ කාසිය පිටිපස්සේ තියෙන්නේ අපේ රටේ ලොකු ඉතිහාසයක්. 1968 නිකුත් කරපු මේ කාසියේ පැරකුම්බ රජතුමාගේ රූපයක් තියෙනවා. දෙපැත්තේ වී කරල් තියෙනවා. අර පැරකුම්බ යුගයක් බිහි කරමු කියලා කතාවක් අහලා තියෙනව නේද? ලයි පැරකුම්බ රජුණන්ගේ කාලේ ලංකාව හරි ශාස්ත්‍රීයව තිබිලා තියෙනවා කියලා තමයි කියන්නේ ඉතිහාසයේ. ආහාර වැඩියෙන් වගා කරමු කියලා ලියලා තියෙනවා. ඒ කාලේ පැවති ආහාර හිගේ අර්බුදයට විසඳුමක් විදියට ජනතාව වගාවට උනන්දු කරවන්න තමයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේ කාසිය මේ විදියට ගහලා තියෙන්නේ. මේ පැරකුම්බ රජුරෝ ඉන්න දෙපැත්තේ වී කරල් තියෙනවා. අනිත් පැත්තේ රුපියල් 2 කියලා තියෙනවා. ශ්‍රී ලංකා සිලෝන් 1968 කියලා තියෙනවා. මෙතන පරණ කාසියක් වුණත් තාමත් හොඳට මේ කාසිය තියෙනවා. ඉතින් විශේෂ කාසියක් මේක. මේක ඉතින් අර ඇන්ටික් කාසිය එකතු කරන අය අතරේ තිබුණොත් මිසක් මේ ලංකාවේ දැනට නම් මේකෙන් මේ ගනුදෙනු වෙනවා මම දැකලත් නැහැ. මටත් මේ එකම කාසියයි හම්බ වුණේ. ඔයාලා ළඟ තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එතකොට මම පෙන්නන්නම්. ඊට පස්සේ ලංකාවේ මේ ගහලා තියෙනවනේ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනේ ජනරජයක් වුණාට පස්සේ ඒකේ රුපියල් 2 කියලා ඒ විදිහටම තියෙනවා. හැබැයි ඉතින් මේ රුපියල් 2 බර නැහැ. මේ රුපියල් 2 පැරකුම්බ රජුණන්ගේ බරක් තියෙනවා ප්‍රමාණයනොත් ලොකු වැඩි. ඒ විශේෂත්වයක් තියෙනවා මේකේ. ඊට පස්සේ දැන් පාවිච්චි වෙන රුපියල් 2 කාසිය තමයි මේක. බලන්නකෝ ඒක ප්‍රමාණය පොඩි ජනරජ ලාංඡනේ තියෙනවා. ඉතින් එහෙනම් යාළුවනි තව කාසියකින් නැවත වීඩියෝ එකකින් හම්බ වෙනතුරු හැමෝටම ජය වේවා.